හැම ගෙදරකටම වගේ එන මයිනා ගැන තොරතුරු ටිකක් දැනගනිමුද? මයිනා ආසියාවට ආවේනික වූ පක්ෂියෙක්. බුද්ධියක් සහිත සර්වභක්ෂක වන අතර විවෘත වනාන්තරවල ජීවත් වෙනවා. සමහර මයිනන් නාගරික පරිසරයට අතිශය හොඳින් අනුගත වෙලා තියෙනවා. ජෛන විවිධත්වයට, කෘෂිකර්මාන්තයට සහ මානව අවශ්‍යතාවලට තර්ජනයක් වන ලෝකයේ නරකම ආක්‍රමණශීලී විශේෂ 100 අතර ලැයිස්තුගත කර තියෙනවා. මේ අනුව මයිනා දෙවියන්ගේ දූතයෙකු සංකේතවත් කිරීමට සාමාන්‍යයෙන් වටහාගෙන තියෙනවා. පුරාණ ඉන්දියානු ශිෂ්ටාචාරවල මයිනා මිනිස් කටහඬ අනුකරණය කිරීමේ හැකියාව තියෙනවා. මයිනා ලෝකයේ හොඳම කතා කරන කුරුල්ලා සහ හොඳම අනුකරණය කරන කුරුල්ලා බව ප්‍රකාශ කරලා තියෙනවා. මයිනාගේ ආහාර නම් එයා සර්ව භක්ෂකයි. කෘමීන්, පණුවන්, පස්පණුවන්, උරගයන්, කුඩා ක්ෂීරපායින්, බීජ, ධාන්‍ය, පළතුරු, මල් පැණි සහ මිනිස් වාසස්ථානවල ඉවතලන ද්‍රව්‍ය ආහාරයට ගන්නවා. මයිනාගේ ප්‍රජනනය ගැන හොයලා බලන විට වසරකට 3 වතාවක් පමණ බිත්තර දානවා. මයිනා මාර්තු මාසයේදී කැදැල්ල ආරම්භ කරන අතර බෝවිම සැප්තැම්බර් දක්වා පවතිනවා. මයිනන්ගේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ගැහැණු පිරිමි වෙන් කරලා හඳුනා ගැනීමට අපහසුයි. අපහසුයි නෙවෙයි, බැහැ. එය අපට සොයාගත යුත්තේ ජහන පරීක්ෂණයකින් හෝ බිත්තර දැමීමෙනි. මයිනාගේ ඇති ස්ත්‍රී පුරුෂ දෙපිරිස අතර ඇති එකම වෙනස නම් පිරිමි සතාගේ ගැහැණු සතාට වඩා නිර්භීත ඉරියව්වක් සහ බෙල්ල වටා තරමක් දිගු සම්පියලි දැකීමට තිබීමයි. මයිනන්ගේ ආයු කාලය වසර 4ක් පමණ වන අතර නමුත් වසර 12ක් තරම් දිගු විය හැකියි. ඉතින් මං හිතනවා මේ හැමෝගෙම ගෙවල් වලට එන මයිනාගේ විස්තර ටික ඔයාලා දැනගන්න ඇති කියලා. ඉතින් මගෙන් මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම් මාව subscribe කරන්න. ස්තුතියි.